හරි 2018 ප්‍රශ්නාංක 22 LKS 10 මේක නම් පුතේ ගන්න ඕන මේ ලකුණු ටික. හරි අපෙන් අහන්නේ මොකක්ද ගලපන සිද්ධීන්. ඒතර කාලච්ඡේදේ 17 4යි 1 18 3යි 31. එතකොට අධ්‍යක්ෂකවරුන් මූල්‍ය ප්‍රකාශන අනුමත කරන්නේ කවද්ද? 5යි 15. 5යි 15 අනුමත කරන්නේ. ඔන්න වැදගත් එකක්. 5යි 15 අනුමත කරන්නේ. 5යි 30 නෙවෙයි 5යි 15. එතන දින දෙක මොකද්ද? අධ්‍යක්ෂකවරුන් 5යි 15 අනුමත කළ අතර මහා සභා රැස්වීම ආර්ථිකනේ වාර්ෂික මහා සභා රැස්වීම 5යි 30 පවත්වන්නේ. එහෙනම් අපිට අදාළ දිනය 5යි 15. ඉතා වැදගත්. හාන දැක්කනේ. මාත් මුලින් ලියද්දි අනිත් එක ලිව්වේ. ඉතින් මටත් එහෙම වර්ධිනවන ඔයාලට කොහොමද වෙන්න පුළුවන්? සලකිල්ලෙන්. හරි. ගලපන සිද්ධීන්. A. පිරිවැය 1000ක් වූ ගොඩනැගිල්ල 4.10 ගින්නකින් විනාශ විය. එහෙනම් ගින්න හටගත්තේ 4.10. ඒක 3.31කින් පසුව පැන නැකුණු තත්ත්වයක්. එහෙනම් නොගලපන සිද්ධියක්. ඊළඟට B. ලක්ෂ 5ක් ගෙවිය යුතු ණයගැතියා 5යි 5 බුන්වත් මේ සීමාවට. ඔව්. එතකොට 4යි 15 කරපු ණයට විකුණුම් මත ඇති වුණේ 4යි 15 මෙන්න මේ කාල සීමාව තුළ ණයට විකුණලා මේ කාල සීමාව තුළ බුන්වත් බෑ 3.31 දිනට ඉන්න ණයගැතියෙක් නෙවෙයි ඊට පස්සේ පැන නැගුණු කෙනෙක් ඒවා මේ අවුරුද්ද ගලපන්නේ නැහැ ණයගැතියෝ ගලපනවා තමයි ගලපන්නේ මේ අවුරුද්දේ ණයගැතිය මේ අවුරුද්දේ ඉඳපු ණයගැතියෙක් C 3.31 අනයනය කරපු මෝටර රථය ඔන්න මං කිව්වේ වාහනේ 3.31 අපි කාසෙල් එකෙන් ගත්තා. ගෙවිය යුතු 400ක බදු ඇස්තමේන්තුව රේගුව 5යි 10 වන්නේ. එහෙනම් 3.31 වෙද්දී අපි වාහනේ අත්පත් කරගෙන ඉවරයි. බද්ද කීයද කියලා ඒගොල්ලෝ සාක්ෂියක් එවන්නේ ඊට පස්සේ. ඔව් 3.31 දිනට පවතින තත්ත්වය ගැන සාක්ෂියක් සපයන සිද්ධි. මාත් එක්ක ඔය කිව්ව පඩම් එනවා. එහෙනම් ගලපන සිද්ධියක්. ගලපන සිද්ධිය එකයි තියෙන්නේ C විතරයි. ඒ කියන්නේ උත්තරය අංක 3.